මට වෙන්නේ එයා දැනගෙන බුද්ධික රොෂන් ඇවිල්ලා ඉන්නේ කියලා. මේ මගේ පළවෙනි අවස්ථාව වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න හිතපු. එහෙනම් ඊළෙන වෙලාව 4:20යි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අන්න ඉන්නවා අග්බෝ. මන් දැකලා තියෙනවා මෙහෙට නාවන්න කියනවාද? පේනවනේ. හොඳට බලා ගන්න බුලා. හලෝ මම බුද්ධික රොෂාන්. මම ආවේ පොඩි පණිවිඩයක් කියන්න. ඇත්තටම මීට කලින් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරලා තිබෙන්නේ නැහැ. මේ මගේ පළවෙනි අවස්ථාව වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න හිතපු සහ මම මේ ගමනට යන්න හදන පළවෙනි ගමන. ටික කාලෙකින් ආසාවක් තිබ්බා මට වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න සහ ඒකට පොඩි ආසාවක් තිබ්බා. ඒක වැඩි වුණා අසංගය කවුරුත් දන්න අසංගය රූපවාහිනී. එයා මාව තව ඇවිස්සුවා ඇත්තම කියනවා නම් ඒ ඇවිස්සීම උඩ අද සෙනසුරාදා දැන් වෙලාව 12:38යි දැන් අද නෙවෙයි. අද ඉරිදා දැන් මේ වෙද්දි ඉරිදා වැඩේට මුලපිරුවේ සෙනසුරාදා. අද නොවැම්බර් 16 15 රෑ තමයි මුලපිරුවේ ඇත්තටම. දැන් මං ඉන්නේ මේ කංචුකල ගෙදර. මිනි කංචුක වල කවුරුත් දන්න කංචුක. හෙට ඉරිදා මං හෙට ලොකු වැඩක් මට තිබ්බේ නෑ. මම හිතුවා දැන් ඔච්චර කාලෙ මම හේලේ අලියත්තුන්ගේ පින්තූර ගන්නවා ෆොටෝස් ගන්නවා. ඒ හා සම්බන්ධ දේවල් වල මම නිරත වෙනවා. මම හිතුවා කැලේ ඇතිග්ගි ෆොටෝ ගන්න යන්න අපි කවුරුත් දන්න ලෙජන්ඩ් කෙනෙක් වෙන අග්බෝ ඇතාව හොයාගෙන හෙට යන්න මම තීරණය කරා. ඉතින් ඒ ගමන මම හිතුවා ව්ලොග් එකක්. මම ඊට කලින් ව්ලොග් කරලා නැහැ. මේ මගේ පළවෙනි මගේ ප්‍රථම ව්ලොග් එක. ඉතින් මොන හරි අඩුපාඩු සහ හොඳ නරක මේක දැම්මට පස්සේ මම මේක ඔයාලා බලලා මට මේකට ප්‍රතිචාර දෙන්න. මොකද ඒක තමයි මගේ මොරාල් එක. ඔයාලා දාන ලයික් එකක්, ඔයාලා දාන කමෙන්ට් එකක්, ඔයාලාගෙන් හම්බෙන සුබ පැතුමකට තමයි මම ඇත්තටම ආස කරන්නේ. ඉතින් ඒව බලලා මට ඔයාලගේ ප්‍රතිචාර දෙන්න. අග්බෝව හෙට ඇස් දෙකකින් මට දැක ගන්න බලා ගන්න වාසනාව ලැබෙන්න කියලාත් ඔයාලා විශ් කරන්න. බලමු ඉතින් ඒ ගමන කොහොම වේද කියලා. මම vlog එකකින් ගියේ නම් අපි හෙට පාන්දර මමයි මල්ලි කෙනෙකුයි පිටත් වෙනවා. මට මේකට ඔයාලාගේ ප්‍රතිචාර ලස්සනද කැතද හොඳද නරකද දේවල් ටික මට කියන්න. එහෙනම් අග්බෝ බලන්න මට අවස්ථාව ලැබෙන්න කියලා හිතාගෙන හෙට හම්බෙමු වීඩියෝ එකකින්. එහෙනම් බයි. කරණීය මන්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමින්ච සක්කෝජෝච සෝජෝච. එහෙනම් ඊළෙන හායි හලෝ good morning ළමයි. වෙලාව 4:20යි. පිටත් වෙලා ඉන්නේ. මේ ඉන්නේ හිරුණ. හලෝ good morning. එයා තමයි මගේ අද සගයා. පිටින්න තමයි අක්බෝ හොයාගෙන යන්නේ. චුට්ටක්වත් නින්ද ගියේ නෑ. එළ වෙනකන් ඇහැරලා හිටියේ. පිටත් වුණා. කොයි හරි සාන මේලාට ඉන්නව නේද? දේවාලේ තියෙන්නේ. ඔව්. දේවාලේ හරියට. අර අයිනේ වල බයික් එකක් යනවා පේනවද? ඔව්. අනේ බයික් එකේ එහා පැත්තේ අයිනේ ඉන්නවා පේන්නේ. දැන් ඉන්නවා. ඔන්න ඉතින් ආපු ගාම සුබ ආරංචියක් අපිට හම්බුණා. අයියා කිව්වා අන්න අර පැත්තේ ඉන්නවා කියලා දැක්කා කියලා. ඊට එහා සතුටක් දෙනුන්නේ නැහැ ඉතින්. අපි ඊට පස්සේ අයියා නම් කිව්වේ යන්න බෑ අපිට මෙතනින් එහාට මේ ඇතුල් වෙන්න බෑ වාහනෙන් කියලා. ඉතින් ඒ හම්බෙච්ච පණිවිඩෙත් එක්ක තීරණය කරා පුළුවන් තරමක් වාහනේ ගිහිල්ලා ඉතුරු ටික අපිට පුළුවන් විදියට පයින් යන්න. ඔන්න අපි ආවා මහා කනදරාවට. අපිට ආපු පළවෙනි අයියාගෙන්ම කිව්වා අන්න පේන්න ඉන්න චුට්ටක් ඈත කියලාම එද්දිම සුබ ලකුණක්. අපි තව දැක්කේ නෑ. Head northeast. Then අපි make a දැන් U-turn. යන ගමන් ඉන්නේ. බලමු. මම අප්ඩේට් එකක් දෙන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ. පණිවිඩයක් හම්බුණා ඉන්න තැනක්. අපිට යන්න බෑ. අපි ඩ්‍රෝන් එක යවලා කන්ෆර්ම් කරගන්න යන්නේ කොයි හරි දෙන්න කියලා.
අපි ආවා මහා කනදරාවට. අන්න ඉන්නවා අග්බෝ. ඔන්න ඉතින් ජීවිතේ ආපු පළවෙනි ගමනම මේ වගේ සාර්ථක වෙද්දී දැනුණ සතුට නෑ තියලා නිම කරන්න බෑ ඉතින්. මන් දැකලා තියෙනවා මෙහෙට නා අන්න ගේනවා අර. ඊවසරදී හතරේ Nah, mondi tuh. Mana phone kalau? ආයි කියන්නේ. ඔන්න අපි උදේම ආවා මහා කන්නදරා වැවට. එද්දිම අපි හොයාගෙන ආපු රජා ඉන්නවා. වෙලාව තමයි ඒකත් උදේ එද්දිම අපිට එයාව බලා ගන්න හම්බුණා. හොඳ සෙල්ලම් ටිකකුත් දැම්මා. හොඳ ෆොටෝස් ටිකකුත් ඇද්දා. ඇල්බම් එක දාන්නම්. එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට. ෂෝක් ඉතින් හොඳ අත්දැකීමක්. ෆස්ට් ටයිම් වනාලියෙක්ගේ වන ඇතෙක්ගේ මේ පින්තූර ටිකක් ගන්න ලැබුණේ ඔච්චර කාලෙ අපි හීලෑලි ඇත්තුන්ගෙමයි පින්තූර ගන්න මෙච්චර ළඟකට මෙච්චර කිට්ටුවකට මෙහෙම දකින්න හම්බෙයි කියලා නම් හිතුවේ නෑ. පේනවනේ. හොඳට බලා ගන්න පුළුවන්. එයා යාගේ හීට් එක යවා ගන්න විදිහ. මට වෙන්නේ එයා දැනගෙන බුද්ධික රොෂන් ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වගේ හොඳ පෝස්ට් ටිකක් දුන්නා. එන්න පෙන්නන්න. ලං කරන්න මල්ලි. හොඳට බලාගත්තා අක්බෝ. අපි අක්බෝට සමු දෙන්නයි යන්නේ. අසංගයට තැන්ක් යූ කියන්න ඕනේ, ස්තුති කරන්න ඕනේ රූපවාහිනී අසංග නිලකරත්න අයියට. එයා තමයි මාව ඇවිස්සුවේ මෙන්න මේ වගේ වැඩක් කරන්න කියලා. ඉතින් අපි නුවරින් නම් අද ආවා. හොඳට බලාගත්තා. ළඟටම බලාගත්තා. වටිනා සම්පතක් ඉතින්. මේවා අපි පරිස්සම් කරගන්න ඕන දේවල්.
ඔන්න ඔහොමයි අක්බෝ බලන්න කියපු ගමන නිමාවට පත් වුණේ. ඉතින් හරි සුන්දර මතක සටහනක් කරපු දවසක් වුණා. මේ තියෙන්නේ මම ගත්ත ෆොටෝස් ටිකක් එදා දවසේ. බොහොමත්ම ස්තුතියි ඔයාලා හැමෝටම මට දක්වන ප්‍රතිචාරවලට. මේ වගේ තවත් වීඩියෝ බලන්න ආසයි නම් මාව subscribe කරලා තියාගන්න, follow කරන්න, share කරන්න. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු අදට සමු ගන්නවා.